ළමයි අපි අද බලමු කලින් කතා කරා බහුවචනවල wants to. අද බලමු ඒක වචනවල wants to. ඒ කියන්නේ he wants to, she wants to. ඔහුට අවශ්‍යයි, ඇයට අවශ්‍යයි. මේක ඕනම සිංගියුලර් ඒක වචන පදයකට අපිට දාන්න පුළුවන් wants to. අපි බලමු උදාහරණ කීපයක්. Sister wants to play with her new doll. right. සහෝදරියට අවශ්‍යයි ඇයගේ අලුත් බෝනික්කත් එක්ක සෙල්ලම් කරන්න. Sister wants to ride her bicycle in the park. සහෝදරියට නැත්නම් අක්කා නංගිට අවශ්‍යයි ඇයගේ බයිසිකලය පාක් එකේ පදින්න. Sister wants to eat a big ice cream. මොකද්ද කියන්නේ? අක්කට නංගිට සහෝදරියට අවශ්‍යයිලු විශාල ලොකු අයිස්ක්‍රීම් එකක් කන්න. Sister wants to draw a beautiful rainbow. අක්කට නංගිට අවශ්‍යයි මොකද්ද? ලස්සන දේ දුන්නක් අඳින්න. Father wants to read the newspaper. තාත්තට අවශ්‍යයි තාත්තට ඕන පත්තරේ කියවන්න. Father wants to cook a delicious dinner. Delicious ඉතාමත් රසවත් dinner රාත්‍රී කෑම වේලක් නේද? එතකොට father wants to cook a dinner, delicious dinner. තාත්තට ඕන රසවත් ආහාර වේලක් රාත්‍රී ආහාරයක් හදන්න. Father wants to wash his car. තාත්තට ඕන තාත්තට අවශ්‍යයි කාර් එක හොදන්න. mother කියන එක ගත්තොත් අම්මා. ඒකත් ඒක වචන පදයක්. Mother wants to watch a funny movie. අම්මට ඕන funny movie එකක්. අසවත් චිත්‍රපටයක් බලන්න. Mother wants to help me with my lessons. මොකද කියන්නේ? අම්මට අවශ්‍යයි අම්මට ඕන මගේ පාඩම් වැඩවලට උදව් කරන්න. අම්මලා එහෙම තමයි. Mother wants, father wants, he wants, she wants, it wants. ළමයි මතක තියාගන්න ඒක වචන සිංගියුලර් එක්ක අපි නිතරම භාවිතා කරන්නේ මොකද්ද? wants. බහුවචන වලදී want, want භාවිතා කරා. මෙතන ඒක වචන වලදී භාවිතා කරන්නේ wants, wants, wants. subject එක දැම්මා. අපි ගමු he wants දානවා to. ඊට පස්සේ අපි verb එක සම්බන්ධ කරනවා infinitive මුල් අවස්ථාවෙන්. මොකද්ද කියන්නේ එතකොට? Mother wants to bake a chocolate cake. Father wants to read the newspaper. Father wants to plant flowers in the garden. තාත්තට අවශ්‍යයි තාත්තට ඕන මොකද්ද? plant flowers in the garden. වත්තේ සිටවන්ට මල් පැලයක්. he ගත්තොත් he wants to play cricket. ඔහුට අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩා කරන්න. he wants to eat an apple. මොකද්ද කියන්නේ? එයාට ඔහුට අවශ්‍යයි ඕන ඇපල් ගෙඩියක් කන්න. she wants to read a story book. ඇයට ගෑනු ළමයෙක් ගැන කියන්නේ. ඇයට අවශ්‍යයි ස්ටෝරි බුක් එකක් කියවන්න. she wants to sing a beautiful song. beautiful song ලස්සන සින්දුවක්. ඇයට අවශ්‍යයි ගායනා කරන්නට ලස්සන සින්දුවක්. ඒතකොට it කියන භාවිතයත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. it wants to drink some water. මොකද්ද කියන්නේ? වතුර ටිකක් බොන්න අවශ්‍යයි. වතුර ටිකක් බොන්න අවශ්‍යයි. වතුර ටිකක් බොන්න ඕන. අන්න ඒ වගේ it දාලා අපිට ඕනම වාක්‍යයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ළමයි ඒක වචනත් එක්ක සිංගියුලර් එක්ක wants to කියන එක භාවිතා වෙන්නේ. he wants to, she wants to, it wants to, Kamal wants to, Kasun wants to, father wants to, mother wants to. මම හිතනවා තේරුම් ගත්තා කියලා. ඒත් එක්කම ළමයි මේක නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕන. then goodbye, have a nice day.